පොඩි කාලේ පාටින් චිත්‍ර අඳින්න අපි හැමෝම පැස්ටල් කුරු පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඔයා කවදා හරි දැකලා තියෙනවද මේ පාටකුරු හැදෙන්නේ කොහොමද කියලා? එහෙම දැකලා නැත්තම් අද මේ වීඩියෝ එකෙන් අපි පෙන්වන්න යන්නේ මේ පැස්ටල් කුරු හැදෙන්නේ කොහොමද කියලා කර්මාන්ත ශාලාවක් ඇතුලේ. ඉතින් ඒ ගැන දැනගන්න කැමති නම් මේ වීඩියෝ අවසන් වනතුරු අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් ලෝකයේ දැනගමු අපිව සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු පැස්ටල් කූරු හදන ප්‍රධාන අමුද්‍රව්‍ය මොනවද කියලා. පැස්ටල් කූරු හදන්න ගන්න ප්‍රධානම අමුද්‍රව්‍ය තමා පැරෆයින්. මේ khනිජ තෙල් වලින් ගන්න ඉටිවැනි ද්‍රව්‍ය. පැරෆයින් කියන්නේ එක් වර්ණක සමග ලේසියෙන්ම කලවම් කරන්න පුළුවන් වගේම කිසිම විසක් නැති ළමයින්ට පාවිච්චි කරන්න සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ද්‍රව්‍යයක්. ඒ වගේම මේවා කඩදාසි මත අඳිනකොට හොඳින් තැවරෙන ස්වරූපයකුත් තියෙනවා. මේ පැරෆින් ඉටි කර්මාන්ත ශාලාවන් වලට ගේන්නේ දියර ස්වරූපයෙන්. ප්‍රවාහනය කරන ට්‍රක් රථවල උෂ්ණත්වය හොඳින් රඳව ගන්න ඕන. මොකද නැත්තම් මේ දියර ගල් වෙන්න පුළුවන්. පැරෆින් දියරයක් බවට පත්වෙන්න සෙල්සියස් අංශක 57ක උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. පැස්ටල් කූරුවලට ලස්සන පාටවල් දෙන්න ඊළඟට ඕන කරන්නේ වර්ණ කුඩු. පැරෆයින් වල වතුර කලවම් කරන්න බැරි නිසා මේ වර්ණක කුඩු ආකාරයෙන්ම තියෙන්න ඕන. රසායනික ද්‍රව්‍ය ටැංකිය ඇතුලේ කලවම් කරලා පෙරහන් හරහා යවලා වැඩිපුර වතුර අයින් කරලා තමයි මේ වර්ණ කුඩු හදන්නේ. ඊට පස්සේ ඒවා දවස් කිහිපයක් පෝරණුවල දාලා වේලනවා. වේලුවාට පස්සේ අවශ්‍ය පාට අනුව මේ කුට්ටි එකතු කරලා හොඳින් කුඩු කරලා හැමතැනම එකම පාට ලැබෙන විදිහට කලවම් කරලා තමයි මේවා කර්මාන්ත ශාලාවන් වලට එවන්නේ. දැන් අපි බලමු කර්මාන්ත ශාලාවේ මූලික මිශ්‍රණය සකස් කිරීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්නේ පැරෆයින් ඉටි විශාල බොයිලේරු ඇතුලේ සෙල්සියස් අංශක 82ක පමණ උෂ්ණත්වයකට රත් කරලා දිය කර ගැනීම හරහායි. මේ උෂ්ණත්වය සහ රත් කරන කාලය ඉතාමත්ම නිවැරදිව පාලනය කරන්න ඕනේ. ඒ හරහා තමා මෙහි ආරක්ෂාව වගේම ප්‍රමිතිය රැකෙන්නේ. ඊට පස්සේ මේ දියර පැරෆයින් ලීටර් 65ක් විතර දාන්න පුළුවන් විශාල ටැංකිවලට මාරු කරනවා. පැරෆයින් කියන්නේ ලේසියෙන්ම ගිනිගන්න ද්‍රව්‍යයක් නිසා මේවා ගබඩා කරද්දී දැඩි ආරක්ෂිත පියවරවල් යටතේ තමා ගබඩා කරන්නේ. ඒ වගේම මේවා හසුරුවන සේවකයින් කුඩා අංශු අවශෝෂණය කිරීමෙන් වළකින්න සොසන ආවරණ පාවිච්චි කරනු ලබනවා. ඊළඟට මේ පැරෆයින් ටැංකිවල ඉඳලා කලවම් කරන ලොකු භාජනවලට අරන් ගිහිල්ලා මැටි එකතු කරනවා. මැටි එකතු කරන්නේ පැස්ටල් කූරට ශක්තිමත් බවක් දෙන්න වගේම ඉටි ප්‍රමාණය වැඩි කරලා වැඩි පැස්ටල් කූරු ප්‍රමාණයක් අඩු වියදමකින් හදාගන්න අවශ්‍ය නිසයි. ඊට පස්සේ තවත් කෘතිම රසායනික ද්‍රව්‍ය කිහිපයක් එකතු කරනවා. ඒ අතරින් එකක් තමා මිශ්‍රණය අච්චුවේ ඇලෙන එක වළක්වන රසායනය. ඒ වගේම තමා කඩදාසිවල හොඳින් තැවරීම වැඩි කරන්න ස්ටියරික් ඇසිඩ් එකතු කරනවා. අවසාන වශයෙන් වර්ණවත් බව සහ හැමදාම එකම ගුණාත්මක පාටක් ලබා දෙන්න ඉහළම ප්‍රමිතිය වර්ණකුඩු මේකට එකතු කරනවා. මේ එකතු කරන හැමදේම විෂ නැති දේවල්. ඉතින් මේ භාජනය ඇතුළේ උෂ්ණත්වය එක දිගටම පාලනය කරමින් වර්ණක කුඩු පැරෆයින් දියරය සමග හොඳින් සමානව මිශ්‍ර වෙනකම් විශාල හැඳි භාවිතා කරලා කලවම් කිරීම කරනු ලබනවා. දැන් අපි වරමු පැස්ටල් කූරු හැඩගැන්වීම සහ සිසිල් කිරීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ මිශ්‍රණය හොඳින් කලවම් වුණාට පස්සේ එය රොටරි යන්ත්‍රය කියලා හඳුන්වනු ලබන උපකරණයකට පොම්ප කරනවා. පැරෆයින් ඉටි ගල් වෙන එක වළක්ව ගන්න මෙතනදීත් උෂ්ණත්වය හොඳින් පාලනය කරනවා. මේ යන්ත්‍රය මගින් මුලින්ම දියර ඉටි අච්චු ඇතුළට විදිනවා. මේ අච්චු හදලා තියෙන්නේ ලෝහ වලින් හෝ සිලිකන් වලින්.
පැස්ටල් එකේ වර්ගය අනුව මේ වගේ හැඩේ සහ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය අපිට හුරුපුළුදු සිලින්ඩරාකාර හැඩයෙන්නෙත් මේ අච්චු නිසාම තමා. ඊට පස්සේ මේ අච්චුව වටේ සීතල වතුර යවනවා තප්පර 60ක විතර ඉතාමත්ම කෙටි කාලයක්. ඒ කාලය ඇතුළතදී ඉටි ටික ඝන කරන්න පුළුවන්කම ලැබෙන. පැස්ටල් කූරේ හැඩය සහ ශක්තිමත් බව රැකගන්න මේ සිසිල් කිරීමේ පියවර ඉතාමත්ම වැදගත්. ඉටි ඝන වෙනකොට ඒ ඇතුළේ වර්ණ කොහොඳින් අහුවෙලා පැස්ටල් කූරට නියමිත දීප්තිමත් පාට ලැබෙනවා. අච්චුවෙන් උඩට ඉතිරි වෙන අමතර ඉටි ටික විශේෂ බ්ලේඩ් එකකින් සූරලා අයින් කරනවා. ඒ ඉවත් කරන ඉටි ටික අපත යන්නේ නෑ. ඒවා නැවතත් උණු කරලා අලුත් පැස්ටල් කූරු හදන්න යවනවා. මේ එක රොටර යන්ත්‍රයකට එක වටයකට පැස්ටල් කූරු 2700ක් විතර හදන්න පුළුවන්. මේ වගේ යන්ත්‍ර ක්‍රීපයක් එක දිගට වැඩ කරනවා. සාමාන්‍ය කර්මාන්ත ශාලාවක පැයකට පැස්ටල් කූරු 30000ක් විතර නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් අපි බලමු පරීක්ෂාව සහ ලේබල් කිරීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හොඳින් නිවුනට පස්සේ පැස්ටල් කූරු ටික අච්චුවෙන් ස්වයංක්‍රීයවම එළියට තල්ලු වෙනවා. ඊළඟට පරීක්ෂකවරු ඒවා පරීක්ෂා කරනවා. එයාලා හැම පැස්ටල් කූරක්ම හොඳින් බලනවා. කොහේ හරි කැඩිලාද, හීරිලාද, නැත්නම් ඇතුලේ හුලම් බුබුලු පිරීලා තියෙනවද කියලා. හොඳින් කලවම් වුණේ නැත්නම් තමයි මේ වගේ හුලම් බුබුලු ඉතුරු වෙන්නේ. එහෙම අයින් කරන අසමත් පැස්ටල් කූරු නැවතත් උණු කරන ටැංකි වලට දාලා අලුතෙන් හදන්න ගන්නවා. පරීක්ෂාවෙන් සමත් වෙන පැස්ටල් කූරු ඊළඟට කන්වෙයර් බෙල්ට් එකක් දිගේ අලවන මැෂිමක් වෙත යනවා. එතනදී කැරගෙන රෝද භාවිතා කරමින් මේ මැෂින් එක මගින් මේ පැස්ටල් කූරු වල ලේබල් ඇලවීම කරනු ලබනවා. සාමාන්‍යයෙන් මේ මැෂින් එකකට පැයකට කූරු 8500ක් විතර ලේබල් කරන්න පුළුවන්. දවසේ පැය 24 පුරාම මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් අපි බලමු තත්ත්ව පාලනය, ඇසුරුම් කරණය සහ අවසාන බෙදා හැරීම කොහොමද වෙන්නේ කියලා. පෙට්ටිවලට දාන්න කලින් සුවිශේෂී තත්ත්ව පාලන පරීක්ෂාවක් නැවත සිද්ධ වෙනවා. ඒ කියන්නේ හැම කාණ්ඩයකින්ම අහඹු ලෙස සම්පල් තෝරගෙන ඒ වගේ පාට නිවැරදිද, ශක්තිමත් බව කොහොමද කියලා විද්‍යාගාරයකදී පරීක්ෂා කරනවා. මේ නිසා කිසිම වැරද්දක් නැති දේවල් තමා පාරිභෝගිකින් අතට යන්නේ. මේ පරීක්ෂණය සමත් වුණාම තමයි ඇසුරුම් කරණය සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් මේවා ඇසුරුම් කරන්නේ කාඩ්බෝඩ් පෙට්ටිවල හෝ ප්ලාස්ටික් බහලුම් වල. මේ පිට්ටි පිටිපස්සේ පාටවල් වල නම්, පාවිච්චි කරන හැටි වගේම ආරක්ෂිත අනතුරු ඇඟවීම් වගේ දේවල් මුද්‍රණය කරලා තියෙනවා. මේ ඇසුරුම් කරන වැඩෙත් කෙරෙන්නේ ස්වයංක්‍රීයව මැෂින් වලින්ම තමයි. මැෂින් මගින් පැස්ටල් කූරු ගණන් කරලා වෙන් කරලා පෙට්ටිවලට දැමීම කරනු ලබනවා. අවසාන වශයෙන් පෙට්ටි කරපු මේ පැස්ටල් කූරු පාසල් වලට, වෙළඳ සැල් වලට වගේම අනිත් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත යවනවා. ඉතින් මෙන්න මේ විදිහට තමා අපි හැමෝම පුංචි කාලේ වගේම දැනුත් පාට කරන පැස්ටල් කූරු කර්මාන්ත ශාලාවක් තුළ නිෂ්පාදනය වෙන්නේ. මං හිතනවා ඔබ වීඩියෝ එකෙන් අලුත් දෙයක් දකින්න ඇති කියලා. ඉතින් මේ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන වගේම අපේ වීඩියෝ එක ගැනත් ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔබට සුබ දවසක් වේවා.